නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ මේ චෛත්‍ය සඳහා අභිනව චූඩාමාණික්‍ය පැළඳවීමේ කටයුත්ත වෙනුවෙන් නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජෙට්ඨානු විජ්ජක දූරන්දර සාම් විනිසුරු දර්ශනපති අවසරයි පූජනීය ගාල්ලේ ධම්මින්ද ගුරුදේවනායක හාමුදුරන් වහන්සේගේ ආරාධනාව අනුව හන්තාන සඳගිරිසෑ විහාරාධිපති සහ නිර්මාතෘ ශාස්ත්‍රවේදී පූජනීය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාම ආරාධනා කරමු. මෙතන් පටන් මේ සම්බුද්ධ පූජාවන් එමත් නැත්නම් ඒ චෛත්‍ය වන්දනාවන් කටයුතු සිද්ධ කරන හැටියට සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා උන්වහන්සේට ආරාධනාවන් සිද්ධ කරන්න. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. ඇසතුරුකක් නම් බෝධිය ගාවා ගෞතම නම් අප හිමි බුදුවා ගෞතම බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා සංබුදු සිසිලායි බුදු ගුණ මිහිරයි අරගෙන ආවෙමි ඔබව සොයා මම හරියාසයි අහන්න ඔබේ හඬ කියන්න කවුරුත් සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගැනුමට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ตติยังปิสังฆังสรณังกัจฉา
සරණාගමනං සංපුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සංපාදේ තබ්බං කවුරුත් වැඳගෙන මම කීවායින් පසුව ශබ්ද නගා මේ ගාථා පද ගායනා කරමින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ අනන්ත ගුණයන් පළමුවෙන්ම අපි මෙනෙහි කරමු. කවුරුත් වැඳගෙන මේ විදිහට කියන්න මා කීවායින් පසුව. කායේන ච සාරණං යාමි වාචායච සාරණං යාමි මනසාපිච සාරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කායේන ච සාරණං යාමි වාචායච සාරණං යාමි මනසාපිච සාරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි කායේන ච සාරණං යාමි වාචායච සාරණං යාමි මනසාපිච සාරණං යාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං
ගච්ඡාමි. සාදු කියන. මූලාසනෙහි වැඩ සිටින නිට්ටඹුව ශ්‍රී විද්‍යානන්ද මූල මහා පිරිවන් විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අති ගෞරවනීය අවසරයි ගාල්ලේ ධම්මින්ද ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධානව මේ රමණීය පුණ්‍ය භූමිය තුල වැඩ වාසය කරන පින්වත් අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මෙම අති උතුම් පුණ්‍ය ක්‍රියාවේ මූලිකත්වය සංවිධායකත්වය දරමින් කටයුතු කරනු ලබන පින්වත් පිරිස ඒ වගේම අපේ ආදරණීය වැඩිහිටි අම්මල තාත්තලා ඒ වගේම තරුණ පින්වත් පිරිස ආදරණීය කුඩා දූ දරු දැරියන් ඇතුළු කොට ඇති වාසනාවන්ත කාරුණික සදැහැති බෞද්ධ පින්වත්නි මේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියට අති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේටත් ඒ වගේම විහාරීය ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ පුණ්‍ය භූමියේ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන පින්වත් ඔබ හැම දෙනාටම තමන්ගේ ජීවිතයේ සදානුස්මරණීය මරණ මංචකයේදී පවා සිහි කරමින් නැවත නැවත සොම්නසට පත්වන්නට පුළුවන් තමන්ගේ ජීවිතයේ සදානුස්මරණීය ඓතිහාසික මහා පින්කමක් අද ඔබ හැම දෙනාම සියසින් දකිමින් ඔබත් සහභාගී වෙමින් ඊටාම සදහැසිතින් යුක්තව සිද්ධ කරන්නට යෙදුණා. පින්වත්නි මම මේ විහාරස්ථානයේට මීට පෙර එකම එක අවස්ථාවකදී විතරයි ඇවිල්ලා තිබුණේ. ඒ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙලා උසස් පෙළ ප්‍රතිඵල එනකන් ඉන්න මාස 3-4ක කාල සීමාව තුලදී තමයි දවසක් මින් පෙර මේ විහාරස්ථානයේට මම වැඩම කරලා තිබුණේ. ඒ අපේ ගෞරවනීය ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින කාල පරිච්ඡේදය තුලදී උන්වහන්සේ මේ විහාරයට නායකත්වයේ ලබා දෙමින් පිරිවන් ආදී ඊටාම පිළිවෙලට පවත්වාගෙන මේ විහාරය මේ ප්‍රදේශයේ තුල ගෞරවයට පාත්‍ර වෙච්ච ඊටාම රමණීය පින්බිමක් හැටියට පවත්වාගෙන එන්නටත් මේ පින්බිම ගොඩනගන්නට මහා ධෛර්යයෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුන නායක හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් පසුව අනුප්‍රාප්තිකයාණන් වහන්සේ හැටියට අපේ ගෞරවනීය ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ පත් වුණාට පස්සේ මං හිතන්නේ ඒ තිබුණ తত্ত্বය ඊටත් වඩා දැවැන්ත විදිහට මේ පිංබිම තුල හැම පැතිකඩක් තුලින්ම අපිට සංවර්ධනය සාර්ථකත්වය පිළිවෙල ආදර්ශය කියන මේ හැමදේම මේ පිංබිම කේන්ද්‍රගතව අද දවස වෙනකොට පින්වත්නි දකින්න පුළුවන්කම තියෙනවා. මම ඉගෙන ගන්නේ පේරාදෙණිය සාරානන්ද පිරිවනේ. අපිට අවුරුදු කිහිපයකට කලින් තමයි ධම්මින්ද හාමුදුරුවන් වහන්සේලා
ඒ පිරිවන් විහාරස්ථානයේ උසස් අධ්‍යාපනය හදාරන්න. ඒ වගේම මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අපි ඇතුළත් වෙනකොට ඊට අවුරුදු කිහිපයකට කලින් තමයි ධම්මින්ද හාමුදුරුවන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උන්වහන්සේගේ උපාධිය හැදෑරීම සිද්ධ කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් අපි උන්වහන්සේට වඩා බාල භික්ෂුන් වහන්සේලා හැටියට අපි අපේ මේ ශාසනික කටයුතු විවිධ කටයුතු සිද්ධ කරනකොට අපි වැඩෙන කාල පරිච්ඡේදයේදී අපිට වැඩිහිටි භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ඉදිරි පරම්පරාව හැටියට අපිට නිතරම දකින්නට පුළුවන්කම ලැබුණේ අපේ ධම්මින්ද හාමුදුරුවන් වහන්සේලා. ඉතින් අද මේ පිංබිමට වඩිනකොට මම තහවුරු කරගත්තත් මේ පිංබිමට එන්නට කලින් සමාජ මාධ්‍ය තුල ඒ වගේම මේ ප්‍රදේශයෙන් අපේ ව්‍යාපාරික වැඩමුළු වලට සම්බන්ධ වෙන තරුණ තරුණියන් ඒ වගේම සඳගිරි සෑය වඳින්න එන පින්වතුන් මේ බොහෝ දෙනාගෙන් මම නිට්ටඹුවේ කියලා අහනකොට මම දන්න තැන් 2යි 3යි තියෙන්නේ. ඒ අතර නගරාසන්නේ ප්‍රධාන තැන තමයි මේ පිංබිම. ඉතින් විද්‍යානන්ද පිරිවන ගැන අහනකොට ඒ හැම දෙනාම බොහොම සතුටින් ප්‍රසාදයෙන් ඊටාම ගෞරවයෙන් තමයි මේ විද්‍යානන්ද මූල මහා පිරිවන් විහාරයේ පිළිබඳව අප සමග ඔවුන්ගේ අදහස් දැක්වීම සිද්ධ කරන්නට යෙදුනේ. අපි දකිනවා ධම්මින්ද හාමුදුරුවන් වහන්සේ මෙහි කටයුතු වලදී ආගමික ભેදයකින් තොලව පළාතට නායකත්වයේ ලබා දෙනකොට විවිධ ආගමික නායකයින් මේ පිංබිමට එකතු කර ගන්නවා. ඒ වගේම විවිධ ජන කොට්ටාස මේ පිංබිමට එකතු කර ගන්නවා. ඒ වගේම තවත් පැත්තකින් ඉරිදා දහම් පාසල හොඳ ආචාර්ය මණ්ඩලයක් නිර්මාණය කරගෙන දහම් පාසල සක්‍රීය කර ගන්නවා. දායක සභාවන් සක්‍රීය කරගෙන මේ ප්‍රදේශයේ තුල විතරක් නෙවෙයි රට වටේ තරුණ තරුණියන් තරුණ ජවයේ මේ පිංබිම කේන්ද්‍රව ඒකරාශී කරගෙන ඒ වගේම තවත් පැත්තකින් පිරිවන් ආයතනය විධිමත් කරමින් ඒ අතර අපිට පැහැදිලිව එන හැමෝටම වාහල්කඩින් පිවිසෙනකොට දකින්න පුළුවන් දේ තමයි පන්සලකට එන මිනිස්සු සදහැවතුන් බලාපොරොත්තු වෙන විදිහට ලස්සනට අංග සම්පූර්ණව පිළිවෙලට මේ විද්‍යානන්ද පිරිවන අද දවස වෙනකොට නිර්මාණය වෙලා තිබෙනවා දකින්නට ලැබීම අපි හැමදෙනාම අප්‍රමාණ සතුටට සොම්නසට පත් වෙන කාරණාවක්. ඒ අතර අපි සාමාන්‍යයෙන් ගමේ පන්සලේ ප්‍රධානම ස්ථානයේ හැටියට දකින්නේ පූජනීයම ස්ථානයේ හැටියට දකින්නේ ගමේ පන්සලේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන අපි ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන මහා දාගැබ් වහන්සේ. ඒ අනුව අපේ ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ අද දවස වෙනකොට මේ පිංබිමේ අනෙකුත් අංගෝපාංගයන් ලස්සනට නිර්මාණය කරලා ඒවා ප්‍රතිනිර්මාණය කිරීම සිද්ධ කරලා තියෙනවා වගේම මේ විහාරයේ දසක ගණනාවක් ඔබේ පරම්පරා ගණනාවක් වන්දනාමාන කළ පුද පූජාවන් පැවැත්වුව වඳිමින් බුදු ගුණ සිහි කළ ආශිර්වාද ලබාගත් මේ විහාරයේ දාගැබ් වහන්සේ ප්‍රතිසංස්කරණය කරමින් උන්වහන්සේගේ සලපතල මළුව නිර්මාණය කරලා ඒ වගේම දසක ගණනාවක් ඉපැරණි paluduභාවයට පත් වෙලා තිබුණ චූඩාමාණික්කයක් අලංකාරාත්මක නව චූඩාමාණික්කයක් එම දාගැබ් වහන්සේට පැළඳීමේ මහා පුණ්‍ය ක්‍රියාවත් මේ දාගැබ නිර්මාණය කරලා චූඩාමාණිකේ මංගල චූඩාමාණිකේ පැළඳීමේ පුණ්‍ය මහෝත්සවය එදා අති උත්කර්ෂවත් ආකාරයෙන් රාජ්‍ය නායකයින්ගේ මහා හිමිවරුන්ගේ ඒ වගේම දායකාරකාදී පින්වතුන්ගේ ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවතුනේ යම්සේද ඊට නොදෙවෙනි ආකාරයෙන් අද දවසේදී
ඔබ හැම දෙනාගේම ඇස්පනා පිට ඒ මහා පිංකම ඊ타ම ශ්‍රද්ධාවන්තභාවයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සිද්ධ වෙච්ච බව අපිට අසන්නට දකින්නට පුළුවන්කම ලැබුණා. එවනම් අපි ඒ දාගැබ් වහන්සේ පිළිබඳව මේ අද දවසේ ඔබ සිදු කළ මේ අසිරිමත් මහා පිංකමේ ආනිසංස මෙහි වටිනාකම පිළිබඳව අපි අසන්නට පළමුවෙන්. ඔබ හැමදෙනාම මේ විහාරයේ ගොඩනගන්නට කැපවෙන දායක පින්වතුන් හැටියට අනාගතයේ ඔබ විතරක් නෙවෙයි ඔබේ අනාගත පරම්පරා ගණනාවක් මේ පින්බිමට පැමිණිලා අනව අරහාදී බුදුගුණ සිහි කරමින් වන්දනාමාන කරනු ලබන ඒ මහා සෑරදුන්ගේ චූඩාමාණික්‍ය පැලඳීමේ පුණ්‍ය මහෝත්සවය සිද්ධ කරලා අවසන් වීමෙන් අනතුරුව සිද්ධ කරනු ලබන මංගල ගිලන්පස සම්බුද්ධ පූජාව සිද්ධ කරන්නට සූදානම් වෙන මේ මොහොතේ ඔබ හැමදෙනාම මහත් ගෞරවයෙන් ශ්‍රද්ධා සම්පන්නව සකස් කරගන්නට යෙදුන මල් පහන් ගිලන්පස දැහැත් බෙහෙත් චතුමඳුරාදී මේ සියලුම පූජාවන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරගෙන පූජා කරමු. පූජා වේවා පූජාම වේවායි කියන උතුම් අදහසින් කවුරුත් වැඳගෙන මම කීවායින් පසුව ශබ්ද නගා මේ වාක්‍යයන් කියමින් තන්පත් කළ සියලු පූජාවන් අපි මේ විදිහට පූජා කරමු. කවුරුත් මේ විදිහට කියන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරවෝසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ අනාත නාත වූ බුදුරජාණන් වහන්සේට අප සැදැහැ සිතින් යුතුව පිළියෙල කර ගත්තා වූ මේ සිසිල් පැන් පූජා වේවා මේ ගිලන්පස පූජා වේවා මේ අෂ්ටපාන පූජා වේවා මේ චතුමදුර පූජා වේවා මේ ඖෂධ පූජා වේවා මේ දැහැත් පූජා වේවා
මේ සුවඳ මල් පූජා වේවා මේ සුවඳ දුම් පූජා වේවා මේ පහන් පූජා වේවා මේ සියලුම පූජාවෝ සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජාම වේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අම්මා වැසි වසින්ටයි බුදු ගුණ අනන්තයි සිත මගේ නිවෙන්ටයි බුදු ගුණ අනන්තයි සැනසුම ලැබෙන්ටයි බුදු ගුණ අනන්තයි නිවනින් නිවෙන්ටයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සාදු කියන්න කවුරුත් වැඳගෙන මාත් සමග එකට තෙරුවන් වන්දනා කරමු කවුරුත් වැඳගෙන මේ විදිහට මාත් සමග එකටම මේ ගාථා කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආවුනෙය්‍යෝ පාවුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කර අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්වාති වන්දාමි චේතියං සම්බං සබ්බටානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන අහං පිචේ නමස්සාමි බෝධි රාජා නමතුමි. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි, අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධ චරිතය ජීවිතයේ අවසාන දින කිහිපයේදී බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ ලෝකයේ පහළ වී වදාළ බුදුවරයන් වහන්සේලා අතරින් අල්පායුස්කම බුදුරජාණන් වහන්සේ තමයි මම නැතම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බව අවබෝධ කර ගන්නවා, දකිනවා. බුදුරජාණන් වහන්සේ එවිට කල්පනා කරනවා, තීරණය කරනවා, බුදුරජාණන් වහන්සේ දකිනවා උන්වහන්සේ පිරිනිවන් පාලා සියවස් ගණනාවක් ගියාට පස්සේ තමයි මේ ලෝකයේ සමහර මිනිස්සු බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියන පණිවිඩය දැනගන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලත් අවුරුදු 100,000 ගණනාවක් ගියාට පස්සේ තමයි සමහර මිනිස්සු සමහර රටවල් වලට බුදුරජාණන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන,
බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නය ගැන පණිවිඩය යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. අපේ ධම්මින්ද නායක හාමුදුරුවෝ එහෙම දන්නවා. අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ උගන්ඩාවේ මට මතක හැටියට තරුණයෙක් අපේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ගමන් උන්වහන්සේ පැවිදි භාවයට පත් වෙලා තමන්ගේ රටේ පන්සලක් ආරම්භ කරනවා. පන්සලක් ආරම්භ කරලා උන්වහන්සේ මං පහුගිය අවුරුදු කිහිපය තුළ දැක්කා දහම් පාසලක් පවත්වගෙන යනවා. ඒ වගේම වස් සමාදන් වෙලා වස්සාවාසිකව වැඩ ඉඳලා කටින චීවර පූජා මේ පින්කම් පවා පවත්වගෙන යනවා. එතකොට උන්වහන්සේ ලංකාවට අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇවිල්ලා බුදුදහම ගැන තොරතුරු දැනගෙන පැවිදිභාවයට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි උන්වහන්සේගේ රටේ ඒ පළාතේ මිනිස්සුන්ට බුදු කෙනෙක් ගැන දැනගන්න, බුද්ධ චීවරයක් දකින්න, භික්ෂුවක් දකින්න, දාන ටිකක් පූජා කරන්න, ඒ වගේම භික්ෂූන් වහන්සේ නමක් දකින්න සරලවම බුද්ධ කියන වචනය වුණත් අහන්නට ලැබෙන්නේ ඒ පළාතේ මිනිස්සුන්ට මෙන්න මේ භික්ෂූන් වහන්සේ හින්දා. එතකොට අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2000 ගණනාවක් ගෙවිලා ගිහිල්ලා. අවුරුදු 2000 ගානකට පස්සේ තමයි මේ කියන රටට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය යන්නේ. බුද්ධ චීවරය ඒ රටේ මිනිස්සුන්ට දකින්න, බුද්ධ චීවරය ඇසුරු කරන්න අවස්ථාව ලැබෙන්නේ. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ එදා මෙන්න මේ කාරණාව දකිනවා. මම පිරිනිවන් පාලා අවුරුදු 100,000 ගානකින් තමයි ලෝකේ සමහර මිනිස්සු බුදු කෙනෙක් පහළ වුණා කියන පණිවිඩය දැනගන්න. හැබැයි ඒ මිනිසුන් බුද්ධ කියන වචනේ මුලින්ම අහනකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කියලා දැනගන්නකොට මම ඔවුන්ට දකින්න ලෝකේ ජීවමානව වැඩ ඉන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට තේරෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අනාගතයේදී බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියන පණිවිඩේ දැනගන්න මිනිස්සුන්ට මාව ජීවමානව දකින්නට නැහැ. එවැනි මිනිසුන්ට මාව සිහි කරලා නව අරහදී බුදු ගුණ සිහි කරලා මාව සිහි කරමින් මා වෙනුවෙන් වන්දනාමාන කරන්න, මාව සමසේ සලකමින් පුද පූජාවන් පවත්වන්න, බුද්ධ කාය මෙනෙහි කරන්නට යම් කිසි වස්තුවක් ඔවුන්ට ඉතිරි කර තැබිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පින්වත්නි පරිනිර්වාණයට පෙර මහා පරිනිබ්බාන සූත්‍රය, ඒ වගේම මහා වංශය, ධාතු වංශය තුල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට දින කිහිපයකට කලින් අදිෂ්ඨාන කරනවා මම පිරිනිවන් පෑවායින් පසුව මගේ දේහය ගිනි දල්වනකොට මගේ ශරීරයේ ප්‍රධාන අස්ථි කොටස් කිහිපයක් නොනැසී නොබෙදී ඒ විදිහටම ආරක්ෂා වේවා කියන ප්‍රාර්ථනාවත් ශරීරයේ අනෙකුත් සියලුම අස්ථි කොටස් අබපියල්, මුංපියල්, සුනුසහල් ආදී කුඩා කුඩා කැබලි වලට වෙන් වෙලා නොදැවී ඒ විදිහටම ආරක්ෂා වේවා. අනාගතයේදී එකී ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අනාගතයේ තෙරුවන් සරණ යන සදහැවතුන් මාව සිහි කරමින්, මාගේ බුද්ධ කාය මෙනෙහි කරමින්, මාගේ නව අරහාදී ගුණ මෙනෙහි කරමින් මේ ධාතුන් වහන්සේලා නිදන් කොට මහා දාගැබ් බැඳවීම මාව සිහි කරමින් සිදු කරා වී කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ අනුව පින්වත්නි ඉහත සඳහන් කළ මූලාශ්‍රවල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ දේහය රන් දෙනක් මත තැන්පත් කරලා සඳුන් දර සෑය මත තැන්පත් කරමින් ගිනි දැල්වීම කරලා ගිනි දැවීමෙන් පසුව
අවසානයේ පින්වත්නි රන් දෙන විවර කරලා බලනකොට සඳහන් වෙනවා සතර දලදා වහන්සේලාත් අකු ධාතුන් වහන්සේලා දෙනමත් ග්‍රීවා ධාතුවත් ලලාට ධාතුන් වහන්සේත් කියන මෙන්න මේ ප්‍රධාන ධාතුන් වහන්සේලා 8 නම නොනැසී නොබෙඳී නොදැවී ඒ විදිහටම රන් දෙන මත ආරක්ෂිතව ඒ විදිහටම තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සම් නහර ලේ ආදී සියල්ල දැවිලා අළු වෙලා යද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රී ශරීරයේ ඉතිරි වෙච්ච අනෙකුත් සියලුම අස්ථි කොටස් අබපියල් මුං පියල් සුණු සහල් ආදී ප්‍රමාණවලට අබෑට මුං ඇට ඒ වගේම බිඳුණු කුඩා කුඩා සහල් කැබලි ආදී ප්‍රමාණයන්ට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් බෙදිලා වෙන් වෙලා තිබුණා කියලා සඳහන් වෙනවා. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේගේ ශරීරයේ මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කළේ අනාගතයේ තෙරුවන් සරණ යන සදහැවතුන්ට බුදුරජාණන් වහන්සේව සිහි කරමින් පිළිම නෙලන්නට දාගැබ් බඳින්නට එහිදී බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඒ ස්මාරක තුල තැන්පත් කරන්නට අවශ්‍යතාවය ඉස්මතු වෙන නිසාමයි. ඒ අනුව ඒ මග යමින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හෝ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මෙන්න මේ ධාතුන් වහන්සේලා තුලින් ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් මීට දශක ගණනාවකට පෙර තමයි ශාසනය වෙනුවෙන් මහා යුග මෙහෙවරක් මහා දායකත්වයක් ලබා දෙන්නට යෙදුන නිට්ටඹුව විද්‍යානන්ද මහා මූල මහා පිරිවන් විහාරස්ථානයේ ඔබගේම පෙර පරම්පරාවල් ඔබේ ආදරණීය මුතුන් මිත්තන් එදා මේ විදිහට වාඩි වෙලා ඉන්න ඇති ඔබේ මුතුන් මිත්තන්ගේ දහඩිය තුලින් ශ්‍රමය තුලින් දායකත්වයේ තුලින් ඒ වගේම මේ පුණ්‍ය භූමිය ආරම්භ කරන්නට යෙදුන ඒ ආරම්භක මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ කැපවීම තුලින් නායකත්වයේ තුලින් මේ පිං බිම තුල නිර්මාණය කරන්නට යෙදුන ඒ අසිරිමත් මහා සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැලඳීමේ අති උතුම් පුණ්‍ය මංගල්‍යය අද දවසේදී තාම උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කළා. ඒ වගේම ධම්මින්ද හාමුදුරුවන් වහන්සේගේ පිංබර සංකල්පයෙන් මේ සෑ මළුවේ සලපතල මළුවත් ඊටාම රමණීය විදිහට අලංකාරාත්මක විදිහට නිර්මාණය කරලා තියෙනවා. අපි දන්නවා මහා වංශයේ සඳහන් වෙනවා දාගැබක බාහිර ආකෘතිය ඒ වගේම සලපතල මළු ආදී පිළිබඳව හරි ලස්සන විස්තර. පින්වත්නි දුටුගැමුණු රජතුමා යුද්ධයේ ජයග්‍රහණය කරලා ඉවර වෙලා ඔහුට ඔහුගේ අමාත්‍යවරයෙක් හරහා දැනගන්නට ලැබෙනවා මහා වනකතර මැද ශිලා ස්තම්භයක් තියෙනවා. අනතුරුව රජතුමා සේනාවත් එක්ක එතනට ගිහින් බලනකොට දෙවන පෑතිස් රජ දවස ප්‍රතිස්ථාපනය කළ ශිලා ස්තම්භයක්. ඔබ දන්නවා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දින කිහිපයකින් කරත්තයක මල් පුරවගෙන දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක මිහිඳු හාමුදුරුවෝ යනවා මගුල් උයන ස්ථාන 8කට. ස්ථාන 8කට ගිහිල්ලා ඒ ස්ථාන 8ෙදිම මල් මිටක් අරගෙන පොළොවට දානවා. පොළොවේ විසිරුවනවා මිහිඳු හාමුදුරුවෝ. ඒ අවස්ථා 8ෙම මහ පොළොව කම්පා වුණා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. ඒ ස්ථාන 8 තමයි අටම ස්ථාන නිර්මාණය වෙලා තිබෙන තැන්. එතකොට ඒ මල් මිට දානකොට මහ පොළොව කම්පා වෙනකොට දෙවන පෑතිස් රජතුමා අහනවා මිහිඳු හාමුදුරුවන්ගෙන් ස්වාමීනි අකලට විදුලි කෙටීම් මහ පොළොව ගිගිරීම් සිද්ධ වෙන්නේ ඇයි? ඒ වෙලාවේ පිළිතුරු දෙනවා මහ රජතුමනි අනාගතයේ ඔබගේ මුණුබුරෙක් වන ගාමිණී අබය කුමාරයා රත්නමාලි නමින් මහ සෑයක්
මේ පිංබිමේ ගොඩ නගනවා කියන ප්‍රකාශනය කරනවා එක ස්ථානයකදී. ඔය විදිහට ස්ථාන 8ම විස්තර කරනවා. එතකොට අන්නේ මල්මිට දාපු තැන දේවානම්පියතිස්ස රජතුමා ශිලා ස්තම්භයක් පිහිටවනවා. අනාගතයේ ගාමිණී අබේ නමින් හැඳින්වෙන රාජකුමාරයෙක් මෙතන මහා තූපය නිර්මාණය කරනවා කියලා. දුටුගැමුණු රජතුමා යුද්ධේ දිනනවා. දිනලා ඉවර වෙලා අනුරාධපුරය තමන්ගේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානය කරගන්නවා. ඒ අතර තමයි ඇමති කෙනෙක්ගෙන් දැනගන්න ලැබෙන්නේ මෙන්න මේ ශිලා ස්තම්භය ගැන. ගින් බලනකොට කාරණාව තියෙනවා. ඉතිහාසයෙන් පවරපු වගකීමක්. ඒ අනුව දුටුගැමුණු රජතුමා එතන තිබුණ රන් තෙලඹුවේ ස්වර්ණමාලි දෙවඟනගෙන් රන් තෙලඹුව කපා ඉවත් කරන්නටත් අවසරය අරගෙන ඒ වෙනුවට ඇයගේ නම දාගැබට කළගුණ සලකමින් ඇයට වෙච්ච අලාභයට වන්දි වශයෙන් ඇගේ නම මේ තූපයට එකතු කරන වගට පොරොන්දු වෙමින් රුවන්වැලි මහසෑය නිර්මාණය කරන්නට පටන් ගන්නවා. මේ රුවන්වැලි සෑය හදන්න පටන් ගන්නකොට දුටුගැමුණු කුමාරයාට රජතුමාට ඕන වෙනවා මේ තූපය පුළුවන් තරම් ලස්සනට විතරක් නෙවෙයි කල්පවතින විදිහට මේ තූපේ නිර්මාණය කරන්න. ඒ අනුව දුටුගැමුණු රජතුමා මේ දාගැබ නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණ ශිල්පීන් හොයනවා. එතනදී දුටුගැමුණු රජතුමාට මේ සෑය බඳින්න ගඩොල් විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. ඒ අනුව ගඩොල් මහාවංශයේ සඳහන් වෙන්නේ උළු අඩුව කියලා. උළු කියලා කියන්නේ ඒ කාලේ ගඩොල් වලට. උළු අඩුව රටේ ඉන්න දක්ෂ උළු අඩුව ඔක්කොම ගෙන්නනවා. ගෙන්නගෙන ඔවුන්ගෙන් අහනවා කොහොමද ඔබ මේ මහා තූපය බඳින්න ගඩොල් නිර්මාණය කරන්නේ? එහෙම අහනකොට එක එක උළු අඩුව එක එක අදහස් දෙනකොට මෙතන මේ පරීක්ෂණයට දුටුගැමුණු රජතුමා ළඟට එන ගඩොල් නිර්මාණ ශිල්පීන් අතර අවසානයේටම හිටියා තරුණ උළු අඩුවේ. ඒ උළු අඩුව දුටුගැමුණු රජතුමා ළඟට යනකොට මහාවංශයෙන් සඳහන් වෙන්නේ දෙවි කෙනෙක් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආරූඪ වුණා කියලා. සාමාන්‍යයෙන් අපේ ඉතිහාසය එහෙමයි, ලෝකෙත් එහෙමයි. මිනිස්සුන්ට අදහා ගන්නට බැරි නිර්මාණයක් මිනිස්සු විසින් නිර්මාණය කළාම සාමාන්‍ය ස්වභාවය තමයි ඒක දේවත්වයට ආරෝපණය කරනවයි. ඒක කරපු මිනිස්සයා තමයි ඒක මිනිහෙකුට කරන්න පුළුවන් කියන එක දන්නේ. ඒක ඒ පිළිබඳව අත්දැකීමක් නැති අය ඒක නිසා තමයි එවැනි කර්මවලට එවැනි නිර්මාණවලට වර්තමානයේ විශ්වකර්ම කියන වචනේ පවා අපි පාවිච්චි කරන්නේ. එතකොට ලෝකයේ තියෙන මේ මහා නිර්මාණ මිනිස්සුන්ගේ බුද්ධිය, ඒ වගේම මිනිස්සුන්ගේ උත්සාහය, ධෛර්යය, කැපවීම තුලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මහාවංශයෙන් මේක දේවත්වයට ආරෝපණය කරනවා. විශ්වකර්ම දිව්‍ය රාජයා මේ උළු අඩුවට ආරූඪ වුණා කියලා සඳහන් වෙනවා. කුමාරි මේ උළු අඩුව දුටුගැමුණු කුමාරයා ළඟට යනකොට දුටුගැමුණු රජතුමා ඒ වෙලාවේ අහනවා ඔබ කොහොමද ගඩොල් නිර්මාණය කරන්නේ? එතනදී හරි ලස්සනට කියනවා. පොළවේ තියෙන පස් අරගෙන ඒවා අඹරලා ගඩොල් නිර්මාණය කරන විදිහ දීර්ඝව හරි ලස්සනට උළු අඩුව පැහැදිලි කරනවා. ඊට පස්සේ අහනවා ඕ ගැන පැහැදිලා ඔබට බැරි වෙලාවත් මේ මහා සෑය මම හදන්න දුන්නොත් ඔබ හදන්නේ මොන විදිහටද මොන හැඩයටද? ඔව් රජතුමාට කියනවා රජතුමනි මට ගෙනල්ලා දෙන්න පැන් භාජනයක්. රජතුමා රන් පැන් බඳුනක් ගෙනල්ලා දෙනවා. වතුර පුරවලා. එතනදී පැන් ටිකක් අරගෙන පැන් පිට ගහනවා. ඒ වෙලාවේ අපි දන්නවා වතුර ටිකක් අරගෙන නැත්තම් භාජනයකට වතුර වක් කරද්දී දිය බුබුලු මතු වෙනවා. එතනදී මතු වෙලා තියෙන දිය බුබුලු අතරින් විශාල දිය බුබුල පෙන්නලා දුටුගැමුණු රජතුමාට කියනවා රජතුමනි මට මේ සෑය බඳින්න දුන්නොත් මම බඳින්නේ මෙන්න මේ දිය බුබුලේ හැඩයට කියලා පිළිතුරු දෙනවා. අන්න ඒ හැඩයට තමයි අපි බුබ්බුලාකාර කියන ආකෘතිය බුබ්බුලාකාර හැඩය කියලා කියන්නේ. මේ විදිහට ධාන්‍යාකාර, පద్මාකාර, ආම්ලාකාර මේ විදිහට ආකෘති ප්‍රධාන ආකෘති 6කුත් තවත් ආකෘති කිහිපයකටත් ලංකාවේ ඉතිහාසයේ දාගැබ් නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී අපේ ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ ඊටාම කල්පවතින විදිහට හරි ලස්සනට සෑමලුවක සාමාන්‍යයෙන් මම නිතරම කියන දෙයක් අපේ පන්සලක් නිර්මාණය කරනකොට ඒ කල්පවතින විදිහට නඩත්තුව අවම වෙන තරමට ඒ වගේම ස්වාභාවිකත්වයට බරව අපි නිර්මාණය කරන තරමට විහාරස්ථානය
බෞද්ධ සදහැවතෙක් පිංබිමට ඇතුල් වෙනකොට ඒ තැනැත්තාට බණක් අහන්න ඕනේ නැහැ, ගාතාවක් ඇහෙන්න ඕනේ නැහැ. ඒ පන්සලට අඩිය තියෙනකොට නිර්මාණ තුලින්ම මම පන්සලකට ආවා කියන තත්ත්වයේ මානසිකව දැනෙන මට්ටමකට පන්සලක නිර්මාණය වීම වෙන්නට ඕනේ. ඉතින් අපේ හාමුදුරුවෝත් සඳහන් කළා, මමත් කිව්වා දාගැබක මලු ඉස්සර හඳුන්වලා තියෙන්නේ සලපතල මලුව කියන නමින්. ඒක ඔබ අහලා තියෙනවා. ලංකාවේ හැම පන්සලකම චෛත්‍ය මලුවක් අපිට සලපතල මලුව කියන නමින් හඳුන්වන්න පුළුවන්කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා ටයිල්ස් අල්ලලා තියෙනවා. ටෙරාකොටා දාලා තියෙනවා. ඊට පස්සේ ගඩොල් අල්ලපුවා තියෙනවා. තන පිඩලි වවලා තියෙනවා. වැලි මලු තියෙනවා. ඊට පස්සේ කොන්ක්‍රීට් දාපුවා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ විවිධ දේවල් තියෙද්දි අපි සලපතල මලුව කියන එක හඳුන්වන්නේ සල කියලා කියන්නේ ශෛල. කළු ගල් වල තමයි සල කියලා කියන්නේ ශෛල. පතල කියන්නේ පැතුරුණු නැතන් එළන ලද. එතකොට සල පතල කියලා කියන්නේ කළුගල් ලෑලි කළුගල් පුවරු. පතල සල පතල. සල කියන්නේ කළුගල්, පතල කියන්නේ පැතුරුණු නැතන් එළන ලද. ඒ අනුව කළුගල් ලෑලි කළුගල් පුවරු එළන ලද මලුව කියන්නේ ඔබ දන්නවා මිදුල කියන අර්ථය. එතකොට කළුගල් ලෑලි එළලා තියෙන මිදුලකට තමයි සලපතල මලුවක් කියලා කියන්නේ. එතකොට ඉතිහාසයේ රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය, මිරිස වැටිය, කිරිවෙහෙර, කැලණිය, මහියංගනය මොන ඓතිහාසික දාගැබ ගත්තත් ඒ හැම දාගැබකම මලුව විශාල කළුගල් පුවරු එළලා තමයි නිර්මාණය කිරීම කරලා තියෙන්නේ. ඉතින් අපේ මේ විද්‍යානන්ද මහ පිරිවනේ අපේ ගෞරවනීය ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ දාගැබක ආකෘතිය තුල තුන් පේසාවෙන් පටන්ගෙන ඒ හැම නිර්මාණාත්මක පියවරකටම ධර්මමය විග්‍රහයක් තියෙනවා. ඒ අනුව චූඩාමාණිකයෙන් අපි අර්ථවත් කරන්නේ නිර්වාණය කියන කාරණාව. එහෙමනම් මේ පිංබිමේ සියලු පැතිකඩවල් ඊටාම අංග සම්පූර්ණව ගොඩනගලා භෞතික නිර්මාණ ඊටාම පිළිවෙලට නිර්මාණාත්මකව ගොඩනගලා ඒ වගේම මෙහි ආයතන ව්‍යුහය විධිමත් කරලා හැම ආයතනයක්ම ඊටාම පිළිවෙලට ඉදිරි වැඩපිළිවෙලක් සහිතව යන විදිහට සකස් කිරීම සිද්ධ කරලා ඒ වගේම පරිපාලන ව්‍යුහය ඊටාම විධිමත්ව නිර්මාණය කරලා මේ සියලු වැඩ කටයුතු අවසන් කරමින් නිර්වාණය අර්ථවත් කරන මේ පිම්බිමේ මහා සෑරදුන්ගේ චූඩාමාණිකයේ පැලඳීම මේ මහා පින්කම් මාලාවට එකතු වෙච්ච ඔබ හැම දෙනාමත් සමග එකතු වෙලා අද දවසේ ඊටාම ගෞරවයෙන් ශ්‍රද්ධා සම්පන්නව සිද්ධ කරන්නට යෙදුණා. එහෙමනම් අපි මේ අවස්ථාවේදී විහාරස්ථානයේ වැඩ සිටින මූලාසනයේ වැඩ සිටින අති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම මේ පිංබිම මේ පින්කම් මාලාව ආරම්භයේ සිට මේ පින්කම ආරම්භ කරපු මොහොතේ සිට මේ පින්කමේ සංවිධාන කටයුතු වෙනුවෙන් මේ පින්බිමට මූලිකත්වයේ ලබා දෙමින් මේ සියලු කටයුතු වෙනුවෙන් රෑ දවල් නොමැතිව කැප වුණා වූ පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි හැම දෙනාම අවසන් වශයෙන් ආශිර්වාදාත්මක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණ සදහැ සිතින් යුක්තව ශබ්ද නගා වන්දනා කරමින් නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු හැම දෙනාටමත් ආශිර්වාද කරමු. දායකාරකාදී පින්වත් ඔබටත් චූඩාමාණික්‍ය පූජා කළ පින්වත් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්ටත් පින්වත් ඔබ හැම දෙනාගේම ආදරණීය දෙමව්පිය ගුරුවර නෑ හිත මිතුරු කල්යාණ මිත්‍ර පින්වත් සියලු දෙනාටම නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනය දීර්ඝායුෂ සැප සම්පත්තියම සැලසේවායි කිනුතුම් ප්‍රාර්ථනාව සහිතව කවුරුත් වැඳගෙන මාත් සමග ශබ්ද නගා මේ කවිපද ගායනා කරමින් අටවිසි බුදුගුණ සිහි කරමින් මේ පින්කමේ කටයුතු අපි අවසන් කරමු. කවුරුත් වැඳගෙන ශබ්ද නගා මාත් සමග මේ විදිහට කියමු. රුක්කත්තන රුක බෝධිය ගාවා
තණ්හංකර ආප හිමි බුදුවා තණ්හංකර බුදු පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා කැලරුකක් නම් බෝධිය ගාවා මේදංකර ආප හිමි බුදු මේදංකර බුදු පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා පලොල් රුකක් නම් බෝධිය ගාවා සරණංකර ආප හිමි බුදුවා සරණංකර බුදු පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා නිරලුරුකක් නම් බෝධිය ගාවා දීපංකර ආප හිමි බුදුවා දීපංකර බුදු පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා සල්රුක උත්තම බෝධිය කොණ්ඩඤ්ඤය ආප හිමි බුදුවා කොණ්ඩඤ්ඤය බුදු පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා නාගස උත්තම බෝධිය ගාවා මංගල නම් ආප හිමි බුදුවා මංගල බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැල නාරුක උත්තම බෝධිය ගාවා සුමන නමැති ආප හිමි බුදුවා සුමන බුදුන්ගේ පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා නාගස උත්තම බෝධිය ගාවා රේවත නම් ආප හිමි බුදුවා රේවත බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා නාරුක උත්තම බෝධිය සෝබිත නම් ආප හිමි බුදුවා සෝබිත බුදු හිමි පිහිට ලැබේවා දුක් දුරු වී සුබ සිත සැලසේවා කුඹුක් රුකක් නම් බෝධිය ගාවා
අනෝම දස්සී හිමි බුදුවා අනෝම දස්සී බුදු පීඨ ලැබේවා දුක් දොර විසොබ මුරුතරුකක් නම් බෝධිය ගාවා පදුම නමැති අප හිමි බුදුවා පදුම බුදුන්ගේ පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැලසේවා මහා මුරුතරෝක බෝධිය පදුම නම් මහා මුරුතරෝක බෝධිය ගාවා නාරද නම් අප හිමි බුදුවා නාරද බුදු හිමි පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැලසේවා සලල රුකක් නම් බෝධිය ගාවා පදුමුත්තර අප හිමි බුදුවා පදුමුත්තර බුදු පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැලසේවා බක්මීරුක නම් බෝධිය ගාවා සුමේද නම් අප හිමි බුදුවා සුමේද බුදු හිමි පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැල උනරුක උත්තම බෝධිය ගාවා සුජාත නම් අප හිමි බුදුවා සුජාත බුදු හිමි පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැලසේවා කුඹුක් රුකක් නම් බෝධිය ගාවා පියදස්සී අප හිමි බුදුවා පියදස්සී බුදු පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැලසේවා සපුරුක උත්තම බෝධිය ගාවා අත්ත දස්සී අප හිමි බුදුවා අත්ත දස්සී බුදු පීඨ ලැබේවා දුක් දොර විසොබ සිත සැලසේවා රත්කාරවරෝක බෝධිය ගාවා ධම්ම දස්සී අප හිමි බුදු ධම්ම දස්සී බුදු පීඨ ලැබේවා
දුක් දොර වී සොබ සිත සැලසේවා කිනිරියාරෝක බෝධිය ගාවා සිදුහත් නම් අප හිමි බුදුවෝවා සිදුහත් බුදුහිමි පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැලසේවා කොහොඹ රුකක් නම් බෝධිය ගාවා තිස්ස නමැති අප හිමි බුදුවෝවා තිස්ස බුදුන්ගේ පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැලසේවා නෙල්ලි රුකක් නම් බෝධිය ගාවා පුස්ස නමැති අප හිමි බුදුවෝවා පුස්ස බුදුන්ගේ පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැල පලොල් රුකක් නම් බෝධිය ගාවා විපස්සී නම් අප හිමි බුදුවෝවා විපස්සී බුදුහිමි පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැලසේවා ඇටඹ රුකක් නම් බෝධිය ගාවා සිකී නමැති අප හිමි බුදු සේකේ බුදුන්ගේ පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැලසේවා සල් රුක උත්තම බෝධිය ගාවා වෙස්ස බුනම් අප හිමි බුදුවෝවා වෙස්ස බුදුහිමි පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැලසේවා මහරි රුකක් නම් බෝධිය ගාවා කකුසඳ නම් අප හිමි බුදුවෝවා කකුසඳ බුදුහිමි පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත අට්ටික් කාරුක බෝධිය ගාවා කොනාගම අප හිමි බුදුවෝවා කොනාගම බුදු පිහිට ලැබේවා දුක් දොර වී සොබ සිත සැලසේවා නුගරුක උත්තම බෝධිය ගාවා කස්සප නම් අප හිමි බුදුවෝවා
කස්සප බුදු හිමි පිහිට ලැබේවා දුක් දොර විසුබ සිත ඇසතුරුකක් නම් බෝධිය ගාවා ගෞතම නම් අප හිමි බුදුවා ගෞතම බුදු හිමි පිහිට ලැබේවා දුක් දොර විසුබ සිත සැලසේවා දුක් දොර විසුබ සිත සැලසේවා දුක් දොර විසුබ සිත සැලසේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමෝ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ බං බුරිපඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සංදෙට්ටක අකාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර කවුරුත් සාදුකාරයක් පවත්වන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි මෙයට දින ගණනාවකට පෙර තමන්ගේ පන්සල නිට්ටඹුව ශ්‍රී විද්‍යානන්ද මූල මහා පිරිවන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සංවිධානය කරගෙන අද මේ මොහොත දක්වා සිද්ධ කර ගන්නට යෙදුන සියලු පින්කම්වල ආනිසංස ධර්මයන් මේ පින්බිමේ ආරම්භකයාණන් වහන්සේලාගේ සිට වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාටත් එවැගේම දාගැබ් වහන්සේගේ සිට මේ පින්බිම නිර්මාණය කිරීම වෙනුවෙන් අප කැප වුණා වූ ඔබේ ආදරණීය මුතුන් මිත්තන් ඇතුළු කොට ඇති මිය ගියා වූ සියලු ඥාතීන්ටත් අති ගෞරවනීය විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඔබ අප හැම දෙනාගේම නාමයෙන් මිය පරලව යන්නට යෙදුන සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වන සියලු මළගිය ඥාතීන්ගේ සසර ජීවිත ගමන සුවපත් වේවා මේ පින් අනුමෝදන්ව අමා මහ නිවනින් සැනසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු දෙවනුව ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දේවාශිර්වාදේ රැකවරණය ඔබ අප හැම දිනාටමත් මේ පින් බිමටත් සැලසේවා දෙවියෝද මේ පින් අනුමෝදන්ව දිව්‍ය ශ්‍රී සැප සම්පත්තීන් වඩා වර්ධනය කර ගනිත්වා නිවනින් සැනසෙත්වායි කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කමේ කටයුතු වලදී විශේෂයෙන්ම මූලිකත්වයේ දරමින් අනුශාසකයාණන් වහන්සේ වශයෙන්ුත් ඒ වගේම මේ පින්කම් මාලාවේ ප්‍රධාන සංවිධායකත්වයේ පවා
දරමින් අනිවාර්යයෙන්ම කටයුතු කරන්නේ ගමේ පන්සලේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ. අපි මේ දවස්වල කඳුකර ප්‍රදේශවලත් එවැගේම ගංගා ගලා බසින පහත් බිම් ප්‍රදේශවලත් සිදුවන ස්වාභාවික වෙසනයන්ගෙන් වැඩිම හානි වෙච්ච පළාත්වලට ගිහින් බලනකොට ඒ හැම පළාතකම අසරණ වෙච්ච ජනී ජනයාගේ නවාතැන්වල බවට පත් වෙලා තියෙන්නේ ඒ පළාත්වල ආරක්ෂිතව තියෙන ගමේ පන්සල් ටික. ඒ වගේ මේ මිනිසුන්ගේ කුසගිනි නිවන පිංබිම බවට පත් වෙලා තියෙන්නේ ගමේ පන්සල. ඒ වගේ මේ දායකාරකාදී පින්වතුන්ව ආරක්ෂා කරගෙන හාමුදුරුවෝ කොහොම හරි ඒ සඳහා නායකත්වයේ ලබා දෙමින් අසරණ වෙච්ච මිනිසුන්ට මං හිතන්නේ මේ වෙලාවේ වැඩිම දායකත්වය ඒ මිනිසු වෙනුවෙන් වැඩිම කැපවීම ඒ පළාත්වල අනෙකුත් ආයතනවලට සාපේක්ෂව ගමේ පන්සල් මුල් වෙලා අද දවස වෙනකොටත් ඒ නායකත්වය ඒ ආරක්ෂාව ඒ කැපවීම ලබා දෙමින් කටයුතු කරනු ලබනවා. මේ පන්සලේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳව මං හිතන්නේ මෙතන ඉන්න කාටවත් මම අමුතුවෙන් පැහැදිලි කරන්නට උන්වහන්සේගේ දැක්ම, උන්වහන්සේගේ පෞරුෂය, උන්වහන්සේගේ නායකත්වය, උන්වහන්සේගේ අධ්‍යාපනික මට්ටම මේ කිසිම දෙයක් ගැන අමුතුවෙන් මම පැහැදිලි කරන්න ඕනේ. උන්වහන්සේ සමග උරින් උර ගැටෙමින් කටයුතු කරන තරුණ පිරිස. අන්දක මේ පන්සලේ පින්කම් වලට ආරාධනා කරන්න නායක හාමුදුරුවෝ නියෝජනය කරමින් කමිටුවේ තරුණ පිරිස් ඒ විහාරවලට ගමන් කරපු හැටි. ඉතින් නායක හාමුදුරුවෝ හොඳ සංවිධාන ව්‍යූහයක් ගොඩනගාගෙන ලස්සන වැඩපිළිවෙලක් මේ පන්සල කේන්ද්‍රව මේ වෙනකොට පවත්වගෙන යනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙත් මේ වෙනකොට දුරයක් හොබවමින් නායක තනතුරක් දරමින් නායක හාමුදුරුවන් වහන්සේ අද දවස තුලදී මේ විදිහට කටයුතු කරන ඔබේ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ අනාගතයේදී ඉදිරි කාල පරිච්ඡේදයේදී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂයෙහි උන්වහන්සේගේ දායකත්වයේ උපරිමයෙන් අනාගතයේ ලබා දෙයි. ඒ වගේම මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන පිරිවන හැකිතරම් විධිමත්ව ගොඩනගමින් මේ පිරිවන කේන්ද්‍ර කරගෙන බෞද්ධ පිරිවන අධ්‍යාපනය ඒ වගේම ඈත පිටිසර ගම්මාන වලින් මේ විහාරයේ ලංකාව සතර දිග්භාගයෙන් පැවිදි වෙන පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ ශාසනික අධ්‍යාපනික අනාගත ජීවිතය ඔප්නං වාලීම සිදු කරાવી. ඒ වගේම මේ විහාරයේ කේන්ද්‍රව දහම් පාසල විතාම සක්‍රියව පවත්වාගෙන යමින් අපි දකිනවා අපේ දම්මින්ද හාමුදුරුවෝ මම හිතන හොඳටම දන්නවා අපි සමාජ මාධ්‍ය තුල වැඩිපුර ගැවෙසෙන භික්ෂුන් වහන්සේලා හැටියට දකින දෙයක් තමයි පහුගිය මෙතන මේ ඉන්න වැඩිහිටි පරම්පරාවල් වලට වඩා ඔබේ යුගයට වඩා අද දවස වෙනකොට අද බිහි වෙන සමාජයන් පිළිබඳව බලනකොට ඉස්සර තිබුණා හිරියොතප් කියන දෙක. මොනවා හරි සමාජයක් ඉස්සරහට ඇවිල්ලා නරක වචනයක් දෙතුන් දෙනෙක් ඉස්සරහා කියන්න අපේ සමාජයේ ලොකු බයක් ලැජ්ජාවක් තිබුණා. අද තමන් ඉස්සරහා ඉන්න දෙතුන් දෙනා නෙවෙයි පවුලේ හැමෝම අම්මා තාත්තා ගමේ හැමෝම රටේ ලොකු පිරිසක් දකිනවා බලනවා කියලා දැකත් සමාජ මාධ්‍ය තුල අපි අපේ රටේ එක් පැත්තකින් සාරධර්ම පරිහානියට පත්වෙන ආකාරයේ දකිනකොට ලොකු සංවේගී බවක් සංවේදනාවක් අපිට ඇති කරගන්න වෙලා තියෙනවා සමාජ මාධ්‍ය තුල අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක. කතා කරන නරක වචන ඒ වගේම සමහර ආකල්ප ගැන බලනකොට අපේ අනාගත මේ වර්තමාන පරම්පරාවල් වන අනාගත දිශානතිය මොන වගේද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඉතින් ඒ පරම්පරාව අපිට අනාගත පරම්පරාව හදන්න තියෙන හොඳම තැන එකම තැන මිනිසාගේ හැදියාව ගොඩනගන්නට තියෙන හොඳම තැන කේන්ද්‍රස්ථානයේ තමයි ගමේ පන්සල. අක්‍රීය වෙමින් පවතින දහම් පාසල් පද්ධතියේ විධිමත් වෙන්න ඕන. ගමේ පන්සල කේන්ද්‍රව දරුවෝ තරුණයි වැඩිහිටි මේ පරම්පරා තුනම එකතු කරගන්නට ඕන. මම හිතන්නේ ඒ සඳහා මේ නිට්ටඹුව ශ්‍රී විද්‍යානන්ද මූල මහා පිරිවන් විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවෝ හරි ලස්සන ආදර්ශයක්
මඟ පෙන්වීමක් ලබා දෙමින් කටයුතු කරනු ලබනවා. අපි මේ වෙලාවේ උන්වහන්සේටත් එවැගේම විහාරයේ අනෙකුත් මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරමු. නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ සැප සම්පන්නියම සැලසේවායි කියලා සාදු කියලා ආශිර්වාද කරමු. අවසාන වශයෙන් මේ පින්කම වෙනුවෙන් කැපවෙමින් කටයුතු කළ ලොකු කුඩා පින්වත් ඔබ හැම දෙනාටම මේ වෙලාවේ අපි ආශිර්වාද කරමු. විශේෂයෙන්ම මම හිතන්නේ කවි අහනකොට වන්දනාව අහනකොට උනත් තේරෙනවා ඇති මගේ තියෙන හඬ නෙවෙයි පහුගිය දවස්වල කරපු පින්කම් එක්ක අපි රටවටේ අපේ අසරණ වෙච්ච අයට උදව් කරන්න කරපු වැඩසටහනුත් එක්ක අපි දවස් එකහමාරකින් ලොරි 24ක් විතර අපිට ආධාර හම්බුණා. ඒ හැම එකක්ම පැය භාගේ ලයිව් මං හිතන්නේ හැමදෙනේ 20ක් විතර කරා. ඒ දවසේ දවස් අපි එකහමාරක් කරා. ඒ සංවිධාන කටයුතුත් එක්ක හරිම වෙහෙසකර මට්ටමට අපේ හඬ ගන්නව දැන උගුර හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ අසනීපෙන්. ඒ වගේම මං සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපේ හැමෝම දකින්න සමහරලාට මගේ මේ කරන ප්‍රෝග්‍රෑම්ස් වල මේ කමෙන්ට් සෙක්ෂන් එකේ වැඩියෙන්ම වැටෙන එකක් තමයි බණ කියන්න දන්නේ නැද්ද? මේ බණට එහෙම වඩින්නේ නැද්ද කියන ප්‍රශ්නය. මං ඇත්තටම පින්කම් එහෙම බාරගන්නෙම නැහැ. බණ කියන්න බැරි හෝ පින්කම් කරන්නට බැරි දෙයක් නිසා නෙවෙයි. මම මේ වෙලාවේ තෝරගෙන තියෙන්නේ වෙනත් භික්ෂුන් වහන්සේ නමකට පුරවන්න බැරි හිදසක් වෙනුවෙන්. එතකොට ධර්මදේශනා පවත්වන අපේ නායක හාමුදුරුවෝ තරුණ භික්ෂුන් වහන්සේලා රටවටේ දහස් ගාණක් වැඩ ඉන්නවා. ඒ අතර මම තවත් එක මගේ මූලිකම වගකීම බුද්ධ දේශනාව අනුව ඒක තමයි. ඒක මම දන්නවා. හැබැයි මේ වෙලාවේ ඒ හිදස පිරිමහන්න ලංකාවේ භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩ ඉන්නවා. හැබැයි මේ වෙලාවේ මම මේ අපේ රටේ තරුණ පිරිසකගේ ආර්ථිකය ගොඩනගන්නේ බුද්ධ දේශනාවට පටහැනි කාරණාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ අර්ථයෙන් ධර්මයෙන් මඟ පෙන්වීම කරන්නේ මිනිස්සුන්ට මෙලෝ පරලොව දෙලව යහපත පිණිස. අපේ තරුණ පරම්පරාව වෙනුවෙන් මේ වෙලාවේ මට කරන්න පුළුවන් උපරිම දේ කරගෙන යන ගමන් පින්කම් වලට වඩින්නේ නැහැ. ඇතරම අද මේ පින්කමයි තව ඉදිරි මුළු ජීවිත කාලයේම මගේ තියෙන තව ආරාධනා දෙකක් විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. සම්පූර්ණයෙන් නිදහසේ ඉන්නේ. මේ ආරාධනාව මම බාරගත්තේ අපේ ගෞරවනීය ධම්මින්ද නායක හාමුදුරුවෝ නිසා. වස් කාලෙවත් මම පින්කම් වලට වැඩම කරේ නැහැ. ධම්මින්ද හාමුදුරුවෝ ආරාධනාවකට කතා කරාම උන්වහන්සේ ගැන අපේ තියෙන ගෞරවය, ඒ වගේම පැහැදීම සහ දීර්ඝකාලීන ඇසුරයි මේ හැම දෙයක් එක්කම ධම්මින්ද හාමුදුරුවෝ මොන හරි කාරණාවකට ආරාධනා කරොත් කිසිම වෙලාවක අපිට බැහැ කියන්න පුළුවන්කමක් නැහැ. ඉතින් උන්වහන්සේට ගරු කරමින් තමයි අද මේ අවස්ථාවට වැඩම කළේ. ඉතින් උන්වහන්සේ රැකගෙන ඔබ හැම දෙනාම මේ විහාරයේ කේන්ද්‍රව කටයුතු කරන ඔබ හැම දෙනා ඉදිරියේදී මේ විහාරයේ කේන්ද්‍ර කරගෙන මහා සේවාවක් වෙනුවෙන් නායක හාමුදුරුවෝ එක්ක පලාතේ හැමෝම පෙළ ගැහිමින් සිටිනවා, පෙළ ගැහිලා ඉන්නවා දැනටත්. ඒ පිළිබඳව සතුටටපත් වෙන ගමන් මේ පින්කමට පෙළ ගැහුණු පින්වත් වැඩිහිටි අම්මලා තාත්තලා, තරුණ පින්වතුන්, කුඩා දූදරු දැරියන් ඇතුළු පින්වත් ඔබ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාගේම පවුල්වල පින්වත් සියලු දෙනාටමත් විශේෂයෙන්ම චූඩාමාණික්‍ය පූජාව සිද්ධ කළ පවුලේ පින්වත් පිරිසටත් ඔබ හැම දෙනාටමත් වැළඳුණු වැළඳෙන්නට තිබෙන යම්කිසි ලෙඩක්, රෝගයක්, අපල උපද්‍රවයක් වේ නම් ඒ සියල්ලක්ම දූරීභූත වේවා. නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනය දීර්ඝායුෂ සැප සම්පන්නිය සැලසේවා. දෙලව ජීවිත ගමන සුවපත් කරගෙන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගනු පිණිස මේ පින් ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගමු. කවුරුත් ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. පූජා කරන වෙලාවේ සියලු දෙනාම සාදුකාර පවත්වන්න.
කුඩාමාණික්‍ය පැළඳවීමේ පින්කම වෙනුවෙන් සිද්ධ කරන පළමු චෛත්‍ය පූජාව සිද්ධ කරන්නට යෙදුන මහනුවර හන්තාන සඳගිරි විහාරස්ථානයේ විහාරාධිපති නිර්මාතෘ ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ සිද්ධ කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත වූ පුණ්‍ය ශක්තිය බලයෙන් උන්වහන්සේ සිද්ධ කරගෙන යන ආගමික ශාසනික සමාජීය කටයුතු තව තවත් හොඳින් සිද්ධ කරන්නට මේ පුණ්‍ය ශක්තියින් ආශිර්වාද ශක්තියක් වේවා. විශේෂයෙන්ම උන්වහන්සේ මේ දවස්වල ඒ සිද්ධ කරගෙන යන මේ ආපදා තත්වයන්ගෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ලොකු සේවාවක් උන්වහන්සේ සිද්ධ කරගෙන යනවා. ඒ කටයුතු තවත් හොඳින් සිද්ධ කරන්නට උන්වහන්සේට මේ තෙරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය වේවා. ඒ වගේම විශේෂයෙන්ම උන්වහන්සේ නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත්ම ලැබෙත්වා. නිට්ටා බෝධි සමිඳුන්ගේ අනන්ත වූ ආනුභාවයේ බලයෙන්ොත් උන්වහන්සේට මේ පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක්ම වේවා කියලා සියලු දෙනාම සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නේ.